දෙක හොඳටම පේනවා අඩුයි මහත්තයෝ මේ කන්නාඩි දෙයක් ගන්න කියලා. මහත් එන්න. මේ උනේ අපි මේ කීයට අයින් කරලා කතා කරමු නේද මල්ලි? ඉතින් මේ කියන්නකෝ ඔබතුමාගේ ප්‍රශ්නේ. ඇස් පේනවා හොඳටම අඩුයි මහත්තයෝ. මේ මාදේකදී ඇඳක් ගත්ත හදන්න. හදලා ඉවරද අල්මාරිය? හොඳටම පේන්නේ මහත්තයෝ. පේන්නේම නැහැ. මහත්තයාගේ වයස කීයක් විතරද දැන්? දැන් මහත්තයෝ 48 50ක් වගේ වෙනවා. ළඟ නම් චුට්ටක්වත් පේන්නේ නැහැ. දුර හොඳට පේනවා. මං හිතන්නේ උන්නැහෙට තියෙන්නේ ප්‍රෙස්බයෝපියා. මොකද්ද මහත්තයෝ ප්‍රෙස්බයෝපියා කියන්නේ? උන්නැහි මේ ඒ වචන කියන්න ඕනේ නැහැ. උන්නැහි කියන්නකෝ මේ 40 සැඳිරිය කියලා කියන්නකෝ. 40 සැඳිරිය නේද? ඔයාට හරියන රීඩින් ක්ලාස් එකක් තිබ්බා අප්පොඩ බලමු ඉතින්. අපි මෙන්න මේක පොඩ්ඩක් දාලා බලමු දුන්නේ. ඊට කලින් මේ ඔය කනේ තියෙන පැන්සලයි වීඩියෝ එකෙන් කරන්න ඕන. අනේ මහත්තයෝ පැන්සලයි වීඩියෝ එක අයින් කරන්න බෑ ඉතින් මේ සරම ගලවන්න මහත්තයෝ පැන්සලයි වීඩියෝ එක අයින් කරන්න බෑ ඉතින්. මොකද මේ පාරම්පරික දේවල් නේ ඉතින්. අනේ මේ මහත්තයෝ මෙතන මේ සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඔය කනේ තියෙන වීඩියෝයි පැන්සලයි අයින් කරන්න. නැත්නම් කොහොමද මේක දාන්නේ මේ ෆ්‍රේම් එක දාන්නේ? එහෙම නෙමෙයි මහත්තයෝ. මට මේ වීඩියෝයි පැන්සලයි අයින් කරන්න බෑ. ඒවා ඉතින් පාරම්පරික දේවල් නේ. මට මේ කන්නාඩි දෙයක් කොහොම හරි දාගන්නත් ඕනේ. දැන් උන්න හෙට කන්නාඩි දෙකක් ඕනනේ. ඔව් මහත්තයෝ. ඔය වීඩියෝයි පැන්සලයි ගලවන්නත් බෑනේ. එහෙමයි මහත්තයෝ. මේ ඇස් දෙකට කෙලින් කන්නාඩි දෙක ඕනනේ. අන්න හරි මහත්තයෝ. පොඩක් වඩු වැඩෙන් දිවි රකින්න වීඩියෝයි ගලවන්න බෑනේ. රයිට් කවන්නේ පැන්සලත් ගහගන්න වීඩියෝත් ගහගන්න මේ එන්න ළඟ මේකත් ගහගන්න. රයිට් දැන් හොඳයි නේද? හොඳට පේනව නේද දැන්? දැන් මහත්තයෝ මම කතා කරන්නේ කොහොමද මේක මේ කටේ ගහගෙන? තමුන් කතා කරන්නේ නැති තරමට හොඳයි. තමුන් ඔය පැන්සලත් කනේ ගහගන්න. වීඩියෝත් කනේ ගහගන්නවා. මෙන්න මේකත් කටේ ගහගෙන සම්ප්‍රදායන් කන්න නැතු යනෝ යන්න මෙතනින්. වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ දුකින් කල් ගෙවන දුප්පතේකි මං. අන්න ඒකනේ මල්ලි කියන්නේ. මල්ලි ගැස් පෙනීම හොඳටම අඩුයි. ඒකට තමයි මෙව තියෙන්නේ. අනේ නිකන් ඵලයන් බය යන්නේ මං අර කෙල්ලෙක් දිහා බලන්න කියලා වැටනේ. මගේ ඇස් හොඳට පේනවා. මූයෝ. 2000 පස්සේ ගෙද්දු. කුලිකස් නෑ. කුලිකස්. මොනවාද? කුලිකස්. එන්නකෝ. අපි වාඩි වෙලා කතා කරමුකෝ. අපි කතා කරමු. તો කියන්නේ මේ අවු කන්නාඩි ගැන වෙන්න ඇති. අනේ ඔක කන්නාඩි. කීයක් විතර වෙනවද? මොකද කීතරනේ? මට තේරෙන්නේ නැහැ. මොකද කුලින් ග්ලාස් දෙක ගාන කීයද? මලි ඔය උඩ තියෙන අන ඒ ග්ලාස් දෙක දෙන. මහත්තයෝ මේ වගේ දෙකක් ඇතර වෙනවා රුපියල් 7000ක් වගේ වෙනවා. 7000? අවු කන්නාඩි දාන්න තරම් ලොකු අවු කුත් නැහැ ඒ මාසෙ. අපි එන්න. සැලුන් එක ඇතුළට දෙන්න නැහැ නේ. ආයි මලි බස් නා. අපි එන්න.